සාකච්ඡාවකට ගිහිල්ලා මේක ගැන ක්‍රයිටීරියා ගැන සාකච්ඡාවක් ගන්න පුළුවන් නම් හොඳයි කියලා යෝජනා කරන්න විතරයි අපිට සභාපතිතුමා කිව්වා වගේ පුළුවන්. මේ අනිත් එක අර රවි කර්ණායක මන්ත්‍රීතුමා වගේ අර රට රෙජිස්ටර් කරන රටයි ප්‍රශ්නේ ගැන අපිට වෙලාව තියෙනවද පොඩ්ඩක් ඉක්මනට? දැන් නම් වෙලාව නැහැ. ඔව්. මොකද ඒ කිව්වේ මට තේරුණා. ඒ කියන්නේ ගෙන්නන රටයි ඒ බැංක් LC ඕපන් කරපු බැංක් එකේ රටයි රටවල් දෙකක් වුණොත් එතන මොකක් හරි මේ ළඟ තියනවාද ඒ ගැන මොකක් හරි ක්‍රයිටීරියා එකක් ඒක බ්ලොක් වෙලා තියෙනවා වාහන කියලා කිව්වේ මන්ත්‍රීතුමා කිව්වේ. Is it okay? Shall I go? Yeah, quickly. මේ බ්ලොක් වෙලා තියෙන්නේ cross border LCs. ඒ කියන්නේ ડોක්ටර් දැන් අපි ජපානෙන් වාහනේ පටවලා සිංගප්පූරුවකින් LC එක ඇරියම දර ඩොකියුමන්ට්ස් ඔක්කොම එන්නේ සිංගප්පූරු through. ඒත් මේ ආස්ථාවේ දර cross border LCs වල 2013 ගැසට් එකක් තිබුණාට 2013 ඉඳලා අද වෙනකන් ඒ සිස්ටම් එකකට වාහන ලංකාවට විශාල ප්‍රමාණයක් ක්ලියර් වෙලා තියෙනවා. ඉතින් දැන් ළඟදී ඉඳලා කස්ටම් එක මේ ගිය මාසේ 27 වෙනිදා ඉඳලා කස්ටම් එක අපිට කිව්වා නෑ ඒක වාහනේ එක්ස්පෝර්ට් කරන කන්ට්‍රි එක කියන්නේ වාහනේ ෂිප් වෙන කන්ට්‍රි එකේ සීල් එක ඕනි කියලා. ඩීරෙජිස්ට්‍රේෂන් එකේ. ඉතින් ඒ අනුව දැන් වාහන ෂිප් වෙලා වාහන ලංකාවට ආලා ඩියුටි ගෙවපු වාහනත් මේ අවස්ථාවේදී කස්ටම් එකෙන් නවත්තලා තියෙනවා. මේක ටිකක් ලොකු ප්‍රශ්නයක් ડોක්ටර්. මොකද මේ වෙනකොට වාහන 300ක් 400කට වඩා වැඩි ප්‍රමාණයක් ලංකාවට ඇවිල්ලා වාහන 100ක් 150කට ඩියුටිත් ගෙවලා ලොකු ඩැමරේජ් එකක් යමින් පවතිනවා මේ අවස්ථාවේ. ඉතින් මේක කස්ටම්ස් එකේ මේ දැන් ඔබතුමාලා මේ නීතිය වෙනස් කරලා කිව්වේ ඇයි ඒකට හේතුව මොකක්ද? ඒක ඇත්තටම නීතිය වෙනස් කළා නෑ. 2013 දින ගැසට් එකේ නම් තියෙන්නේ මේ used vehicle එකක import කරනකොට pre shipment inspection certificate එක සමග එන අනිත් documents ඒ කියන්නේ cancellation registration ඒ වගේ ඒ documents ටික exporting country එකේ bank එක endorse කරන්න ඕන කියන එක. ඒක එහෙම requirement එකක් තියෙනවා import control act එකේ. අන්නේ regulations තමයි අපි ඒ කියන්නේ මේ law එක ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. දැන් ඇයි තිඟාව ප්‍රශ්නයක් නෙමෙයි. නෑ ඒක නෑ 2013 ඉඳලම ඒ ලෝ එක කන්සිඩර් වෙන්නේ නැතුව අද වෙනකොට ඒ කියන්නේ 2025 මැයි 27 වෙනිදා දක්වාම මේ වාහන දහස් ගාණක් ක්ලියර් වුණා. ඒතර සඩන්ලි 2025 මැයි 27 වෙනිදා හවස 3ට විතර කස්ටම් එකෙන් මේ පරණ ලෝ එක ගෙනාවා. අපි ඉල්ලීමක් කරන්නේ අපි ඒ ගැන ඉදිරියේ සාකච්ඡා කරමු. හැබැයි මේක මෙච්චර කාලයක් පැවති ආපු එක මේ ඩියුටි ගෙවලා මේ මීට කලින් ඇට්ලිස්ට් LC අරපු වාහන ටික අපිට ක්ලියර් කරන්න දෙන්න. මොකද මේ ක්‍රොස් බෝඩර් LCස් එක මේ අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙමෙයි. මොකද ගොඩක් සප්ලයර්ස්ලා පොඩක් එන්න මගේ knowledge එක හැටියට දැන් අපි අවුරුදු 5ක් වාහන import නොකරනේ අලුතෙන් 2025 පටන් ගත්තේ. එතකොට මේ regulation එක මේ motor vehicles unit එකට ආපු අලුත් officersලට follow කරන්න බැරි වෙලා තියෙන ඒක අත්වැරදි පක්ෂ. ඒක අපි පිළිගන්නවා. නමුත් ඒක අපිට පෙන්නලා දුන්න import control department එකෙන් මේ විදිහට requirement එකක් තියෙනවා මේක follow කරන්න කියලා. ඒකයි අපි follow කරමින් නීතියට අනුකූලව තමයි දැන් අපි මේක කරගෙන යන්නේ. දැන් මට යමක් කියන්නකෝ. දැන් country A එකෙන් export වෙන වාහනේ country B එකෙන් තමයි LC එක open වෙන්නේ. ඒකට තමයි මේ cross border කියලා කියන්නේ. එතකොට සාමාන්‍ය ලෝකේ එහෙම සිද්ධ වෙනවද නැත්නම් මේ ලංකාවට ආවේනික වෙච්ච වැඩක්ද? third country එක කරා LC open වෙන එක normal trading practice එකක්. එහෙමනම් ඇයි normal trading practice එකක් නම් හැබැයි vehicles වලට සර් අපේ regulation එක තියෙන්නේ මේ used vehicles වලට තමයි මේක තියෙන්නේ. brand new vehicles වලට නෙවෙයි. used vehicles වල මේ pre-shipment inspection සහ අනිත් connected documents ටික exporting country එකේ bank එක endorse කරන්න ඕනේ කියන එක. ඒකට indirectly වෙන රටකින් LC එක open කිරීමේ practical difficulty එකක් තියෙනවා. දැන් මෙහෙමනේ දැන් අවුරුදු ඔය කියන්නේ 2013 නේද තිබුණේ? දැන් අවුරුදු 12ක් නේ 2013ට පස්සේ. ඒතර ලෝකේ trading patterns එහෙම වෙනස් වෙලා ඇතිනේ. දැන් ලෝකේ globalize වෙලානේ. ලෝකේ globalize වෙනකොට මෙහෙම වෙන්න ඉඩ ඇතිනේ. මම හිතන්නේ ඒකත් පොඩ්ඩක් නැවත මේ go through කරලා බලන්න. ඒ කියන්නේ මේක අවභාවිතා කරනවා නම් ඒක වෙනම දෙයක්. හැබැයි මේක normal practice එකක් නම් ease of doing business එකට ඒක බලපානවා නම් ඒක කළ යුතු නෑනේ. ડોක්ටර් ඒක මං හිතන්නේ මේ ආනායක පාලකතුමියන් ඇහුවා නම් හරි මේ නීතිපතිකට දීලා ඒකට උත්තරයක් එවලා තියෙනවා මං හිතන්නේ ඒක දැන් ඉදිරියේදී ක්‍රියා කරනවා කියලා මට එතුමියට ඒක උත්තර දෙන්න පුළුවන්.
ඇයි අපි කියමු ජපානයේ කියලා. ජපානයේ බැංකුව එන්ඩෝස් කරලා ගෙවන්න නැත්තේ AC එක. වෙන්න පුළුවන් මොකද ඒකේ ඒ ප්‍රයිස් එක වැඩි. ඊට පස්සේ දැන් සිංගප්පූරුවේ වෙන ප්‍රයිස් තැනකට ගිහලා AC ඕපන් කරලා පස්සේ ඒක අඩු ප්‍රයිස් එකකට අරගෙන මෙහාට එවන්න පුළුවන්. ඉතින් දැන් සර්කියුලර් එකක් තියෙනවා නම් ගැසට් නොටිෆිකේෂන් එකක් තියෙනවා 2003 country of origin එකෙම pre-inspection දෙන එකෙම endorse කරලා බැංකුවේ එවන්න කියලා. ඉතින් ඒක follow කරා නම් හරිනේ. ඇයි මේක පැත්ත වෙන හැකින් third party හරහා යන්නේ? ඇයි එහෙම වෙන්නේ? සර් මෙමය 2013 දැන් මේක 2013 ඉඳලා කවුරුත් දැනන් හිටියේ නැහැ මෙහෙම ගැසට් එකක් තියෙනවා කියලා. මොකද ඒක ප්‍රැක්ටිස් එකක් උනේ නැහැ. නීතිය දන්නේ නැහැ කියලා වැරද්දක් කරන්න බෑ. කස්ටමර් එක 2013 ඉඳලා අද වෙනකන් ඒක ඇප්‍රූව් වුණා. ඊළඟට මෙතුමා කියපු එකට එතකොට මේක ප්‍රැක්ටිස් එකක් වශයෙන් දිගින් දිගටම පැවතිලා තියෙනවානේ. ඒක එකක්. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ legitimate එක. ඔව් නෑ. දැන් අපේ ડોක්ටර් කිව්වා වගේ මේක දැන් ග්ලෝබල් ප්‍රැක්ටිස් එකේ ලොකු ප්ලේයර්ස්ලා ඔක්කොම ඉන්නේ ඩුබායි, සිංගප්පූර් වගේ ෆ්‍රී ට්‍රේඩ් සෝන්ස් වල තියෙන කට්ටිය. මොකද ටැක්සස් අඩි ඔක්කොම. එතකොට දැන් අර අපි කලින් කිව්වා වගේ ඒ ලෝකේ වටේට වාහන අරිනවා. එතකොට ඒ ජපානයේ ඉන්න අපේ සප්ලයර් ජපාන්ට විතරක් වාහන ගන්න නැහැ. එයා ඩුබායි ඉඳගෙන ජපානෙන් වාහන අරගෙන ලංකාවට, සවුත් අප්‍රිකාව වලට, චිලි, ඕස්ට්‍රේලියා ඒ වගේ ලොකු නෙට්වර්ක් එකක් තියෙන සප්ලයර්ස්ලා අපිට ඉන්නේ. එතකොට ඒ සප්ලයර් ජපානයේ බේස් වෙන්නේ නැහැ. එතකොට අපේ සප්ලයර්ස් ඉන්නවා ජපානයේ බේස් සප්ලයර්ස්ලා ඉන්නවා. අපේ කට්ටියට LCRලා අදටත් වාහන එන ඕන තරම් වාහන පැමිණෙනවා. හැබැයි මේ බේස් වෙලා තියෙනවා ඩුබායි වගේ රටවල් වල ටැක්ස් ෆ්‍රී කරලා ඒ කට්ටියට එන්න කියලා දීලා තියෙනවා. ඒතර ඒ කට්ටිය බේස් කරලා තියෙන ඩුබායි. එහෙම නැත්නම් සිංගප්පූර්. ඒතර මේක පැහැදිලි මම මේ කාලයක් තින්න නිසා කියන්නේ මේක ප්‍රැක්ටිස් කරන්න දෙනවා. මේකත් මං හිතන්නේ අපි කියන්නේ මෙතනත් ප්‍රශ්නයක් තියෙනවා ගොඩක් කාලයක් ගත වෙන එක අපිට ඉල්ලීමක් කරන්න පුළුවන් නම් නැවත සලකා මෙතන මිස්ටර් සෙනවිරත්න මම මෙතුමා කියන එකේ යම් මේ පොයින්ට් එකක් දකිනවා. ඒ තමයි සමහර වෙලාවට හබ්ස් තියනවා වෙන්න පුළුවන්. හබ්ස් වගේ හැදිලා තියෙනවා. මම දන්නේ නැහැ වාහනවල කොහොමද කියලා. දැන් තේකොළව ගත්තොත් දැන් තේකොළ ඩුබායි වලට ගේනවා ලංකාවෙන්, කෙන්යාවෙන්, චීනෙන් ගෙනල්ලා එතන ඒගොල්ලෝ ප්‍රොසෙස් කරලා මං හිතන්නේ ඩුබායි වලින් තමයි වෙන රටවල් වලට හරින්නේ. ට්‍රේඩින් කම්පනීස් හැටියට. එහෙම වෙලා තියෙනවද දන්නේ නැහැ වාහනවල. එහෙම වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. එතකොට මිස්ටර් සෙනවිරත්න කියන එක මම පිළිගන්නවා. හැබැයි සිස්ටම් එක වෙනස් වෙලා තියෙනවා නම් ඒක abuse නොවන විදියට පාවිච්චි කරන්න හැකියාවක් තියෙනවා නම් මම හිතන්නේ ඒක ගැන සලකා බලන්න හැකියාවක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මේ ඒකයි ડોක්ටර් එනම් බ්‍රෑන්ඩ් නිව් කට්ටියටත් ඒක කරුවා නම් කමන්නේ. අපි දෙගොල්ල අපිට එකක් කරන්න ඒගොල්ලන්ට එකක් කරන එක හරියන්නේ නැහැ. බ්‍රෑන්ඩ් නිව් කට්ටිය ගේන්නේ වාහන ඒගොල්ලොන්ගේ නිෂ්පාදනය කරන රට. නෑ මත ඒගොල්ලෝ 100%ම වෙන ඔක්කොම cross border LCs ඒගොල්ලෝ කරනවා. cross border LC තමයි සිංගප්පූර් cross border LCs එන්නේ. සිංගප්පූර් මෙතන දැන් අපිට රෙෆරි කෙනෙක් ගේන්න වෙනවා. අපිට මේ කනගලා මේක පාර්ලිමේන්තුවේ නම් ඔහොම වෙනවා. කමිටුව මෙහෙම වෙන්න බෑ. 30 seconds. ඔව්. give me 30 seconds. ඔව් කියන්නේ. මෙමය දැන් අපි දන්නවා බෙන්ස් රථයක් නිෂ්පාදනය වෙන්නේ ජර්මනි එකේ. ඒතර ගොඩක් මේ LCs යන්නේ සිංගප්පූර් වලට. ටොයටත් සිංගප්පූර් යන අවස්ථා තියෙනවා. ඕකේ. Toyota Singapore යනවා. Yeah. So BYD trading arm එකකින් යන්නේ. BMW trading arm එකකින් යන්නේ. Yeah. එතකොට මේ ඒ කියන්නේ global practices වෙනස් වෙලා තියෙනවා නම් දැන් මෙතුමා කියන්නේ මේ brand new vehicles උත් එන්නේ cross border invoices Toyota BYD දෙකම එන්නේ cross border. හැම එකම එන්නේ ගොඩක් අපි දැනුවත්. හරි. මෙහෙමයි. මේක ඇත්ත වශයෙන්ම පොඩ්ඩක් අපිට බලන්න වෙනවා cross border LCs open වෙන්නේ global trading practices වලට සාපේක්ෂව එහෙම වෙනවා නම් අපි ඒ global trading practices වලට එළියට යනවා නම් අපි doing business වලට කරන අවහිරතාවයක් කියලා මම දකින්නේ. ඉතින් අපේ laws මම හිතන්නේ අප්ඩේට් වෙන්න ඕනේ global trading laws වලට අනුව. දැන් import export control ඔබතුමියනේ මේකේ ප්‍රධානිය. ඔබතුමිය මොකද්ද මේ සම්බන්ධයෙන් අදහසක් තියනවද?
මේගත් සභාපතිතුමා ප්‍රශ්න තුනක් විදිහට තමයි අපි හඳුනාගන්නේ. පළවෙනිම අපිට ආපු ප්‍රශ්නේ තමයි ජපාන් බැංක්ස් LC ඕපන් කරනවා. හැබැයි ඒගොල්ලන් ડોකියුමන්ට්ස් හැන්ඩ්ලින් බාර ගන්න නැහැ කියන එකක් තමයි පළවෙනි ඉෂුව එකක් අපිට ආවේ. ඊළඟට යම් කාලයක් යනකොට තව ඉෂුව එකක් ආවා. මේ ක්‍රොස් බෝඩර් ට්‍රාන්සැක්ෂන්ස් වෙනවා කියන ඉෂුව එකක් දෙවෙනි ඉෂුව එක විදිහට ආවා. එතකොට මේ දෙකම පළවෙනි එක අපි හෙව්වා මොකද්ද මේ වෙන්නේ කියන එක. එතකොට අපිට පොදුවේ ආපු උත්තරය තමයි සාමාන්‍යයෙන් ජැපනීස් බැංක්ස් ડોකියුමන්ට්ස් හැන්ඩ්ලින් රිජෙක්ට් කරන්නේ නැහැ. මොනවා හරි අන්ඩර් වැලුවේෂන් එකක් හරි මොකක් හරි ඉෂුව එකක් තිබුණොත් ඒක වෙන්න පුළුවන් කියන එකක් තමයි සමස්තය ආවේ. ඊට පස්සේ ක්‍රොස් බෝඩර් ට්‍රාන්සැක්ෂන් එකක් වෙනවා කියන එකත් ඊළඟට ඉම්පෝටර්ස්ලාගෙන් අපිට ඉෂුව එකක් විදිහට ආවා. ඉතින් මේක තමයි අපිට පේන සිනාරියෝ එක. අපේ ගැසට් එක ගත්තොත් අපේ ගැසට් එක 2013 තමයි නිකුත් කරලා තියෙන්නේ. එතකොට අපි හිතන විදිහට ඒ ගැසට් එක ඇතුලේ ඇකමඩේට් කරලා තියෙන්නේ එකම මේ එක ලයින් එකේ ට්‍රාන්සැක්ෂන්ස් වෙන එක විතරයි. 2013 ගැසට් එකේ එයින් එහාට අපේ ලෝ එකේ අපි ඉන්ටර්ප්‍රිට් කරන විදිහට එතනින් එහා අපි දකින විදිහට එතනින් එහාට ක්‍රොස් බෝඩර් ට්‍රාන්සැක්ෂන් එකක් ඇකමඩේට් කරලා නැහැ කියන එක තමයි අපි හිතන්නේ. ඉතින් කොහොම වුණත් මේ කස්ටම් එක කිව්වා වගේ මේක දිගින් දිගටම ප්‍රැක්ටිස් එකක් විදිහට අපේ ගැසට් එක කොහොම තිබුණා වුණත් 2013 ඉඳන් ක්‍රොස් බෝඩර් ට්‍රාන්සැක්ෂන්ස් ඇකමඩේට් කරලා යම් ප්‍රමාණයක් ඇකමඩේට් වෙලා තියෙනවා. ඒක මම දන්නේ කොච්චර ප්‍රමාණයක්ද කියන එක. යම් ප්‍රමාණයක් ඇකමඩේට් වෙලා තියෙනවා. ඊට පස්සේ මෑත කාලෙදී අපිට රීසන්ට් ඉෂුව එක විදිහට අපේ පැත්තට ආපු එක තමයි දැන් කස්ටම් එකෙන් මේක ක්ලියර් කරන්න නැහැ කියන එක. ඔය ඉෂුස් තුනක් තමයි අපිට පේලියට ආවේ. පළවෙනි එක තමයි ජැපනීස් බැංක්ස් ડોකියුමන්ට්ස් රිජෙක්ට් කරනවා කියන එක. දෙවෙනි එක තමයි ක්‍රොස් බෝඩර් ට්‍රාන්සැක්ෂන් එකක් වෙනවා කියන එක. තුන්වෙනි එක තමයි කස්ටම් එකෙන් මේ ක්ලියරන්ස් එක වෙන්නේ නැහැ කියන එක. ඔය තුන අපිට දැන් පළවෙනි එක තමයි මට තියෙන ගැටලුව. ඇයි ජැපනීස් බැංක්ස් රිජෙක්ට් කරන්නේ? LC accept කරනවා ડોකියුමන්ට්ස් බාර ගන්න එක රිජෙක්ට් කරනවා කියන එක. ඉතින් අපි ඒක ගැන ඩිස්කස් කරාම අපිට ඕවරෝල් ආපු ඉෂුව එක තමයි අපි මිෂන්ස් වලට එක චෙක් කරා. මිෂන්ස් වලින් අපිට ඩිරෙක්ට්ම උත්තරයක් ආවේ නැහැ මං හිතන්නේ. ඒක සම්බන්ධයෙන් අන්ඩර් වැලුවේෂන් කියන එකක්. හැබැයි සාමාන්‍යයෙන් අපි මාකට් එකේ හෙව්වහම සමහර විටක අන්ඩර් වැලුවේෂන් එක හේතුවක් වෙන්න පුළුවන් කියන එකක් ඇවිත් තිබුණා. ඊළඟට දෙවෙනි එක ක්‍රොස් බෝඩර් ට්‍රාන්සැක්ෂන් එක තමයි ආවේ. ඊට පස්සේ වාහන නවතුන එක. ඒතර අපේ ලෝ එකේ තියෙන්නේ අර විදිහට. මේ විදිහට තියෙද්දී කස්ටම් එක අපෙන් ක්ලැරිෆිකේෂන් එකක් ඇහුවා. මේක කොයි විදිහට ඉන්ටර්ප්‍රිට් කරන්නේ අපි ගැසට් එක කොයි විදිහටද එන්නේ කියන එක. ඉතින් ඒ වෙලාවේදී අපි කිව්වා අපි ගැසට් එක ගහලා තියෙන 2013. නමුත් මේකට ඉන්ටර්ප්‍රිටේෂන් එකක් ගන්නව නම් අපිට නීතිපතිතුමාගෙන් තමයි ඉන්ටර්ප්‍රිටේෂන් එකක් ගන්න ඕනේ වෙන්නේ කියන එක. අපි ඒක නීතිපතිතුමාගෙනුත් ඇහුවා. එතකොට නීතිපතිතුමාත් අපිට දැනුම් දීලා තියෙනවා මේක පැහැදිලි මේ ක්‍රොස් බෝඩර් ට්‍රාන්සැක්ෂන් එක කියන එක බලලා මේක වඩාත් පැහැදිලි වෙන්න නම් අලුත් ගැසට් එකක් ඉෂු කිරීම තමයි කරන්න වෙන්නේ කියන එක අවසානයේදී ඒ ඉන්ටර්ප්‍රිටේෂන් එක ඇතුලේ කියලා තියෙනවා. ඉතින් කොහොමද උනත් ඔබතුමා කිව්වා වගේ මේ ක්‍රොස් බෝඩර් ට්‍රාන්සැක්ෂන් එක අර මාකට් එක වෙනස් වෙනකොට ක්‍රොස් බෝඩර් ට්‍රාන්සැක්ෂන් එකක් වෙන්න ඕනි කියන එක වෙන්න පුළුවන් කියන එක අපිත් පිළිගන්නවා. හැබැයි අපේ පොලිසි එක ඇතුලේ මේ වෙලාවේදී අපි ඒක ඇකමඩේට් කරන එක සම්බන්ධයෙන් අපි තීරණය කරන්න ඕනේ. මොකද මේකේ මාකට් එක්ස්පැන්ෂන් එකක් වෙනවා. ෆොරින් රිසර්ව් එකට බලපාන්න පුළුවන්. ඒ වගේම අන්ඩර් වැලුවේෂන් එකක් තියෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ. මොකද අපේ ලෝ එක ඇතුලේ වැලුවේෂන් කියන එකක් අපේ ඉම්පෝර්ට් කන්ට්‍රෝල් ලෝ එකට වැලුවේෂන් කියන එකක් අදාළ වෙන්නේ නැහැ. අපි ගහලා තියෙන්නේ යූස්ඩ් මේ අපි වාහන සලකනවා බ්‍රෑන්ඩ් නිව් වාහන සහ යූස්ඩ් වාහන කියන එක. ඒතකොට යූස්ඩ් වාහනයක් ඉම්පෝර්ට් කරනකොට අපි යූස්ඩ් වාහනය කියන්නේ රෙජිස්ටර් කරපු වාහනයක්. ඒතකොට රෙජිස්ටර් වාහනයක් ඉම්පෝර්ට් කරනවා නම් ඩීරෙජිස්ට්‍රේෂන් එකක් වෙන්න ඕනේ. ඒ ඩීරෙජිස්ට්‍රේෂන් එක වෙන්න ඕනේ ඒක රෙජිස්ටර් කරපු කන්ට්‍රි එකේ. එතකොට ඒ කන්ට්‍රි එකේ ඩීරෙජිස්ට්‍රේෂන් එකක් කරනවා නම් ඒ CR එක සර්ටිෆයි කරන්න ඕනේ ඒ රටෙන්. ඒ රටේ බැංකුව හරහා තමයි එන්න ඕනේ. ඒ කියන ලොජික් එක ඇතුලේ තමයි අපේ ඉම්පෝර්ට් කන්ට්‍රෝල් ලෝ එක ගහලා තියෙන්නේ. එහෙම නැතුව අන්ඩර් වැලුවේෂන් එකක්වත් කියන එක නෙමෙයි. මේක ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. එතකොට ඒ සියලුම දේවල් සලකලා බලලා ඒකාබද්ධව තමයි තීරණයක් ගන්න ඕනේ වෙන්නේ. මේ ක්‍රොස් බෝඩර් ට්‍රාන්සැක්ෂන් එක ඇකමඩේට් කරන්නේ කොහොමද කියන එක අපි දැනට ඒක ට්‍රෙෂරි එකත් එක්ක ගැසට් එක සාකච්ඡා කරගෙන යනවා.
ඔය එතන අර වැලිඩ් පොයින්ට් එක තමයි ඩීරෙජිස්ටර් කරන්න ඕන නම් යූස්ඩ් කියන කැටගරි එකට එන්න ඩීරෙජිස්ට්‍රේෂන් සර්ටිෆිකේට් කරන්න ඕනේ රෙජිස්ටර් කරපු කන්ට්‍රි එකෙන් කියන එක. ඉතින් ඒකේ ලොජික් එකක් තියෙනවනේ. එතන ලොජික් එකක් තියෙනවනේ. ලොජික් එකක් නැති වෙන්න බෑනේ. දැන් අර යූස් කාර් ඉම්පෝටර්ස්ලාගේ ඇසෝසියේෂන් එකෙන් මම අහන්නේ දැන් වාහනයක් රෙජිස්ටර් කරනවා නම් ජපානයේ ඒක ඩීරෙජිස්ටර් කරන්නේ ජපානයේද? ජපානෙමයි. එතකොට එහෙමනම් ජපානයේ ඩීරෙජිස්ටර් කරා නම් සිංගප්පූරුවෙන් නම් මේක LC එක ඕපන් කරන්නේ. ඒතර LC එක ඕපන් වෙන්නේ සිංගප්පූරුවෙන් ඩීරෙජිස්ටර් වෙන්නේ ජපාන් වලින්. ඔව්. ඒ රටෙන්ම ඩීරෙජිස්ටර් කරලා තියෙනවා නම් ඉම්පෝට් එක්ස්පෝට් කන්ට්‍රෝල් එතන තියෙන ගැටලුව මොකක්ද එහෙමනම්? කිව්වාගේ අර ක්‍රොස් බෝඩර් ට්‍රාන්සැක්ෂන් එකක් නෙවෙයි. එතකොට තියෙන අර ඩීරෙජිස්ට්‍රේෂන් කරපු කන්ට්‍රි එක හරහාම ඒ බැංක් එකේ එන්ඩෝස්මන්ට් එකත් එක්ක තමයි ඒ CR එක එන්නේ. මම හිතන්නේ මෙතන අපේ මම දකින විදිහට ට්‍රේඩින් ප්‍රැක්ටිසස් වෙනස් වෙනවානේ. අවුරුදු 12කට ලෝකේ ට්‍රේඩින් ප්‍රැක්ටිසස් ගොඩක් වෙනස් වෙලා ඇති කියලා මම විශ්වාස කරනවා. හරි මේක නිව් කාද යූස් කාද කියන එක අදාළ නැහැ. නිව් කාසුත් සමහර වෙලාවට ට්‍රේඩින් ආම්ස් තියෙන්න පුළුවන් වෙන රටවල් වල. හරි යූස් කාස් වලත් එහෙම තියෙන්න පුළුවන්. මම හිතන්නේ එහෙම වෙනවා ඇති. ඉතින් ඒ නිසා මේක අපි අප්ඩේට් කරමු අපේ ලෝ එක. අපි අප්ඩේට් කරමු ලෝ එක ග්ලෝබල් ට්‍රේඩින් ප්‍රැක්ටිසස් වලට අනුකූල වෙන විදිහට. ඒකයි මම දකින්නේ. එහෙමනම් අපි මෙතනින් මේක මේ ඇජන් කරනවා මීටිම එමෙතන මට විනාඩි තප්පර 10ක් බෑ ඉවරයි. හරි එතකොට අපි මේක මෙතනින් මේක ඇජන් කරනවා. මට වචනයක් කියන්න අවස්ථාව දෙන්න. අපි උත්සාහ කරේ අපේ ජ්‍යෙෂ්ඨ නිලධාරියොත් ඇවිල්ලා හිටියා මෙතන. අපි උත්සාහ කරේ ප්‍රශ්නේ තේරුම් අරගෙන සියලුම දෙනාට සහ රටේ මහජනතාවට වාසියක් වෙන විදියට භාණ්ඩාගාරයට ලැබිය යුතු උපරිම මේ බදු ආදායමත් ලබාගෙන මේ ප්‍රශ්නෙට සාධාරණ විසඳුමක් ගේන්න. ඉතින් අපේ නිලධාරී මහත්මීන් මේකට අහුම්කම් දුන්නා. ජ්‍යෙෂ්ඨයෝ ඔක්කොම මෙතන ඉන්නේ. ඔබලාගේ අදහස් ඔබලා ඉදිරිපත් කරා. ඉතින් අපි නිර්දේශ කරනවා මුදල් අමාත්‍යාංශයට අපි එකඟ වෙච්ච දේවල් ඒ හරහා අපි බලාපොරොත්තු වෙනවා මුදල් අමාත්‍යාංශයෙන් අපේ යෝජනා වලට නිර්දේශ වලට ඒ නෛතික පිළිතුරක් මං හිතන්නේ යම් කාලපරාසයක් තියෙනවා මේ ඒකෙන් ලබා දෙයි කියලා. එතකොට ඊළඟට බජට් එකක් එනවා. බජට් එක එන්නේ නොවැම්බර් වල බජට් එක එනවා. හරි එතකොට හැකියාවක් තියෙනවා යම් විදියකට මේක වෙනස් කරනවා නම් සෙනවිරත්න මහත්තයාට මේක වෙනස් කරන්න ඔබතුමානේ මේක ඉන්චාර්ජ් වෙනස් කරන්න හැකියාවක් තියෙනවා නම් වෙනස් කරන්න පුළුවන් මං හිතන්නේ බජට් එකත් එක්ක අලුතෙන් ආයේ මේ නීති ගෙනල්ලා මේක සංශෝධනය කරනවට වඩා ඒ පාරම කරන්න පුළුවන් කරන්න ඕනේ කියලා විශ්වාස කරනවා නම් ඉතින් ඊට කලින් මං හිතන්නේ හම්බ වෙන්න පුළුවන් නම් මේ සියලුම දෙනා යූස්ඩ් වාහනයි නිව් වාහනයි කට්ටිය හැමෝටම එකඟ වෙන්න පුළුවන් තැනකට එන්න පුළුවන් නම් මෙතන ගොඩක් වෙලාවට ප්‍රශ්නේ තියෙන්නේ මේකයි ගරු මේ ලේකම්තුමා අපි ආණ්ඩුව අපි පොලිසි හදනවා මම මේ දවස්වල පොලිසි නෙමෙයි මම ඕවර්සයිට් ආණ්ඩුවේ ඉන්නවා නම් අපි පොලිසි එක හදනවා හැබැයි ඒ පොලිසි එක මත ඒ නීති මත ඇත්ත වශයෙන්ම රැකියා නිර්මාණය කරන්නේ ආයෝජන කරන්නේ ආර්ථික වර්ධනයට සම්බන්ධ වෙන්නේ අපි නෙමෙයි ඒ මෙතන ඉන්න මේ නෝනා මහත්වරු. ඒගොල්ලෝ තමයි ආර්ථිකය වර්ධනය කරන්නේ. අපි කරන්නේ අවශ්‍ය නීති රෙගුලාසි හදන එක. එතකොට රට දියුණු වෙන්න නම් අපේ පුද්ගලිකාංශය දියුණු වෙන්න ඕන. පුද්ගලිකාංශය දියුණු වෙනකොට තමයි ධනය උත්පාදනය වෙන්නේ, රැකියා නිර්මාණය වෙන්නේ, දුප්පත්කම අඩු වෙන්නේ. එහෙමනම් අපිට පුළුවන් වෙන්න ඕනේ නීති හදන්න පුද්ගලිකාංශයේ මොකද රජයාංශයේ වාහන සම්බන්ධයෙන් මෙතන නෑනේ යුනයිටඩ් මෝටර්ස් එක තිබ්බ එක වික්කනේ පුද්ගලිකාංශයේ ඒ ආර්ථිකයට සම්බන්ධ වෙලා වෙන දායකත්වය තරදුරට ශක්තිමත් කරන්න පුළුවන් විදිහේ ප්‍රතිපත්ති අපි හදන්න ඕන. අපි ගත්තොත් සිංගප්පූරුව, අපි ගත්තොත් ඩුබායි, ඒගොල්ලොන්ගේ නීති ඒගොල්ලෝ සංශෝධනය කර ගන්නවා ලෝකෙට ගැලපෙන විදියට. ඒ රටවල් වලට දැන් මෙතුමා කිව්වා වෙන කොහෙන්ද තැනකට ගෙනල්ලා සිංගප්පූරුවෙන් සහ ඩුබායි වලින්ද කොහෙද ඒවා මේ ඉන්වොයිස් කරලා විකුණනවා කියලා. ඒ අපිට බැරි. දැන් මම දකිනවා හම්බන්තොටට ගේනවා රෝරෝ වාහන මහා ගොඩක්. හැබැයි එතන වෙන්නේ
මං දන්න විදිහට නැවකින් තව නැවකට මාරු කරන එක විතරනේ. ඇයි අපිට බැරි ඒ හබ් එක වෙන්න? ඇත්තටම නැවෙන්නේ හම්බන්තොටට නම්. මං නිකන් ප්‍රශ්නයක් අහන්නේ. ඇත්තටම නැවෙන්නේ හම්බන්තොටට නම්. රෝරෝ එක වෙන්නේ හම්බන්තොට නම්. අපිට බැරිද ඒ නීතිමය වටපිටාව හදාගන්න සිංගප්පූරුව හරි ඩුබායි කරන එක වෙනුවට මෙතන ඉඳන් මේක කරන්න. මන් දන්නේ මම යෝජනාවක් හැටියට ඉදිරිපත් කරන්න. එතකොට මේ වාහන විකුණන වැඩේ කොහොවල විකුණනවා වෙනුවට කොහොවල විකුණනවා වගේම වෙන රටවල් වලටත් විකුණන්න පුළුවන්. හැබැයි ඒකට නීතිය බාධාවක් වෙන්න බෑ. නීතිය අප්ඩේට් වෙන්න ඕනේ ලෝකේ මේ වෙළඳාමත් එක්ක. ඔන්න ඕක තමයි මම දකින්නේ පුළුල් ලෙස. එhmenan ඔබ සියලු දෙනාටම ස්තුතියි. මම විශ්වාස කරනවා මෙවැනි සාකච්ඡා හරහා අපිට පුළුවන් වෙයි කියලා ප්‍රතිපත්ති හදන කට්ටියත් ඇත්ත වශයෙන්ම රටේ ආර්ථිකය දියුණු කරන කට්ටියත් එකතු වෙලා සමස්ත තීරණ වලට එළඹෙන්න. බොහොම ස්තුතියි.